එකමත කාලෙකින්න බලමයි ගොවික් ගොවි මහත්තෙක් කෙන්නවා මේ ගොයි මහත්තක වගාව සරුවට හැදනවා සුපිරියටම හැදනවා අපේ වර්ෂාමෙන් කැපොත් මේක බලාගෙන ඉන්න අනිත ඉන්නවනි ගම අය අනිත් ගොවියෝ යාල කල්පනා කරනවා මෙයාගේ වගාවන ලක්සන්ට හැදනවා ඇයි අපේ වගවල මේ වගේ පලදාව නැත්ති කියලා ඉර්පස යාල කල්පනා කරනවා මෙයානං මොනාහරි මැජික් පොහරක් පාවිච්චි කරනව තමයි ඒක මෙහෙම සරුවට හැදෙන්නේ කියලා ඇතින් අන්න මේ අහගෙන ඉන්නවා පුංචි ළමෙක් පුංචි කොල්ලෙක් එතු මෙයා ගිහිල්ලා අරගොයි මහත්තයකින් අහනප ළමයියෝ කහමද මෙහෙම සරුවට වගේ පලදාව ලැබෙන්නේ ඔය පාවිච්චි කරන මැජික් පහරමකත්ත කියලානා ඉරපස්සේ මේ ගොවි මහත්තය උත්තර දෙනවා ළමයි එති මේ ගොවි මහත්තය උත්තර දෙනවා මම පාවිච්චික මැජික් එක තමයි මගේ වගාව තියෙන අක්කම වල් පැලෝ එතකොට අහිතකර දේවල් ඔක්කම එය දවසින් දවස් උතුරල අයින් කරනවා කියනවා ඉතින් එහෙම තමයි යාගේ වගාව සරුවට හැද ඉතින් ඔන්න ඔය වගේ තමයි ළමයියෝ අපේ මයින්ඩ් එකත් අපේ මයින්ඩ් එකත් ඔය වගේ දවසින් දවස අපිට එකතු වෙන නේද ළමයියෝ වල් පැල ඇටි වගේ කුණු ගොඩවල් අපේ ඔළුවට එකතු වෙනවා දවසින් දවස සමාජයෙන් වෙන්න පුළුවන් මේ හැමතැනින්ම අපිට එකතු වෙනවා ඉතින් ඔන්න ඔයාගෙත් මයින්ඩ්සෙට් එක ක්ලියර් කරගන්න ඕනේ නම් මේ එකතු වෙන වල් පැල ටික අයින් කරගන්න වෙනවා හැමෝගෙම මයින්ඩ්සෙට් එක ක්ලියර් කරගන්න ලස්සන කරගන්න සුන්දර කරගන්න ආදරෙන් අහන මේ පාතර එකතු වෙමු හැමෝම